අයිබෝන් ලංකාවේ වෙසෙන සියලු දෙනාට මේ වීඩියෝ එක විශේෂයෙන්ම නවසීලන්තයට පැමිණෙන්න හෝ නවසීලන්තයේ පදිංචියට එම නැත්නම් MSc එකක් කරන්න ආසාවෙන් ඉන්න සියලුම දෙනාට මම හිතනවා මේ වීඩියෝ එක ඒගොල්ලන්ට ගොඩක් වැදගත් වෙයි කියලා. ඒ නිසා තමයි මම මේ වීඩියෝ එක කරන්න අදහස් කරේ. මම මීට ඉහත ඔයගොල්ලන්ගේ YouTube අවකාශයේ මම හිතන්නේ පෙනෙන්න හිටියේ නැහැ. මේක මගේ පළවෙනි වීඩියෝ මේ සම්බන්ධව කරන. මේකට ඇත්තටම මට කරන්න කියලා හිතුනේ විශේෂයෙන්ම එක්තරා හේතුවක් නිසා. මොකද මේ දවස්වල මම දකිනවා Facebook එහෙම බලනකොට ගොඩක් අය නවසීලන්තයට ඉගෙන ගන්න එන්න හොඳම රට මේක තමයි MSc එකක් කරන්න සහ පදිංචි වෙන්න පුළුවන්. ඒ වගේම නොෙක් විදිහ කියනවා මේ වීසා කන්ඩිෂන් එහෙම අපේ නවසීලන්තේ ඉමිග්‍රේෂන් එකෙන් අප්ඩේට් කරනවා වරින් වර. සීසනල් වර්ක් වීසා ස්පෙෂලි ඒවා පාදක කරගෙන ගොඩක් අය වීඩියෝ දානවා නවසීලන්තයට එන්න පහසුම ක්‍රමය. ඒගොල්ලෝ සමහරලාට සම යම් ආයතන යම් ඒජන්සි කොමුණත් මට හිතෙනවා මේ වීඩියෝ එක කිරීම තුළින් ඔබ සියලු දෙනාට යම් කිසි අදහසක් ලබා ගන්න පුළුවන් කියලා. මම නවසීලන්තයට ආවේ ස්කිල් මයිග්‍රේෂන් කාණ්ඩය යටතේ මගේ තියෙන කොලිෆිකේෂන්ස් වලින් ඒ අරගෙන රෙසිඩන්ස් හදාගෙන මම දැන්ට මෙහි ඇවිල්ලා අවුරුදු 6ක් වෙනවා. ඉතින් මගේ තියෙන අත්දැකීමුනුත් මං එකතු කරමින් එතකොට මෙහි ලංකාවෙන් MSc එක කරන්න ආපු සමහර අයගේ තියෙන ගැටලු මං නම් වශයෙන් ඉදිරිපත් කරන්න. ඒක මොකද ඒක එතිකල් නැති නිසා ඕගොල්ලන්ට මං සම්පූර්ණ කියන්නේ යම් පික්චර් එකක් යම් වියුහයක් යම් දෙයක් මං ලබා දෙන්නම් කොහොමද කරන්න ඕනේ කියලා. මොකද හැමෝම අපි ඇත්තටම කැමති ලංකාවාසී ඔබ මොකද අපේ කොමියුනිටි එක ලංකාවේ ඉන්න කට්ටිය මේ පැත්තට එනවා නම් මේ පැත්තට ඇවිල්ලා පදිංචි වෙනවා නම් අපි ඊටාම කැමතියි. මොකද හේතුව එතකොට අපේ කොමියුනිටි එක අපිට අපේ කොමියුනිටි එකත් වැඩි වෙනවා. මොකද අපිට ඇසුරු කරන්න ඒ හින්දා අපි හරි කැමතියි. නමුත් මෙහි තියෙන සමහර සිටුවේෂන්ස් ගැන මම අපි කියන්න ඕනේ. පළවෙනි එක තමයි මං හිතන්නේ මෙහාට නවසීලන්තයට එනවා නම් ක්‍රම කිහිපයක් තියෙනවා. එකක් තමයි ගවර්න්මන්ට් ඉමිග්‍රේෂන් නිවසීලන්ත ඉමිග්‍රේෂන් වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒ වෙබ්සයිට් එකේ තියෙනවා ස්කිල් මයිග්‍රේෂන්ස් එක කැටගරීස් තියෙනවා. ඒ කැටගරි හරහා එන්නට පුළුවන්. එතකොට ඒවැ තියෙනවා පොයින්ට් බේස් ලකුණු දීමේ ක්‍රමයක්. ඒ ලකුණු තමන්ට ලකුණු ලබා ගන්න පුළුවන් නම් කිසිම කරදරයක් නැතුව නවසීලන්තයට එන්න පුළුවන්. මොකද මෙහි පගාව දෙන ඒවා එහෙම නැත්නම් ප්‍රයොරිටි එහෙම නැහැ. මේක හරි නියම විදිහට මේක කෙරෙනවා නවසීලන්තයේ එම අවශ්‍ය ප්‍රොසෙස් එක. ඊගාව එක තමයි සමහර විට එන්න පුළුවන් MSc එකක් කරන්න MSc එකක් කරන්න ඇවිල්ලා මෙහි පදිංචි වෙන්න පුළුවන් කියලා. මම මේ වීඩියෝ එකේ මම පාදක කරගන්න යන්නේ ඒක තමයි විශේෂයෙන්ම. මොකද හේතුව ගොඩක් අය මෙහි ඇවිල්ලා MSc එකක් කරන්න ඇවිල්ලා මෙහි අතරමං වෙනවා. ඒ කියන්නේ අතරමං වෙනවා කියලා කියන්නේ රස්සාවල් හොයාගන්න බැරුව. මොකද මේ දවස්වල නවසීලන්තය ගොඩක් ඔය කොවිඩ් වලින් පස්සේ නවසීලන්තේ ආර්ථිකය එහෙම නැත්නම් ගොඩාක් ජොබ් නැති වුණා. ඊට පස්සේ මේ අලුත් ගවර්න්මන්ට් එක ආවට පස්සේ ඒගොල්ලෝ ගොඩාක් කම්පැනි රිඩන්ඩන්ට් කරා. ඒක රීස්ට්‍රක්චර් කරා. රීස්ට්‍රක්චර් කරන නිසා ජොබ් ලොස් වුණා. එතකොට ගොඩක් අයට රැකියා නැහැ. ඇත්තටම මෙහි රස්සාවක් හොයාගන්නවා කියන එක ඉතාමත්ම අපහසුයි. හරිම අමාරුයි. කරන්න බෑ. මොකද කොච්චර ඇප්ලිකේෂන් දැම්මත් ජොබ්ස් වලට සිලෙක්ට් වෙන්නේ නැහැ. සිලෙක්ට් වෙන ජොබ්ස් නැහැ මෙහි. ඊගාව එක තමයි විශේෂයෙන්ම දැනගන්න ඕනි MSc එක සඳහා. මොකද දැන් ඕගොල්ලෝ සමහරලාට මේ නවසීලන්තයේ තියෙනවා රාජ්‍ය විශ්වවිද්‍යාල තියෙනවා. එතකොට පොලිටෙක්නික්ස් කියලා. එතකොට ඔය යුනිටෙක් ඒ වගේ මනුකාවෝ ඉන්ස්ටිටියුට් ඒ වගේ ආයතන තියෙනවා. ඒවැනුත් උපාධි පශ්චාත් උපාධි පිරිනමනවා.
ඒක එම උපාධීවලට ඇවිල්ලා දැන් ඕගොල්ලො එන්නේ මුදල් ආයෝජනය කරන්නේ එම්SC එකක් කරන්නම නෙමෙයි මොකද හේතු ඕගොල්ලන්ගේ මං හිතන්නේ 80ක් 90%ක්ම මේ රටට එන්නේ MSc එක අරගෙන MSc එකට පස්සේ දෙන මම හිතන්නේ පෝස්ට් ස්ටඩි වර්ක් වීසා එක අවුරුදු 3 අරගෙන ඊට පස්සේ කොහොම හරි රෙසිඩන්ස් පාත්වේ එක හදාගන්න. ඒක තමයි පළවෙනි අරමුණ. දැන් ඕගොල්ලෝ ඔය සඳහා මං හිතන්නේ ලංකාවේ මුදලින් වියදම් කරන්න ඕනේ මං දන්න විදිහට ලක්ෂ 80කට වැඩිපුර වියදම් කරන්න ඕනේ. ඒ එතකොට ස්ටඩි සඳහා පමණක් මං හිතන්නේ ලක්ෂ 80ක් නියලි. ඊට පස්සේ ඕගොල්ලෝ මෙහි ඇවිල්ලා එයා ටිකට් සේවා හොයා ගන්න ඕනේ. ඊට පස්සේ මෙහි ඇවිල්ලා ඕගොල්ලෝ නවතින්න තැනක් හොයා ගන්න ඕනේ. ඊට පස්සේ කෑම සඳහා වියදම් අනිත් වියදම් එතකොට මෙඩිකල් එක්ස්පෙන්සස් එතකොට ට්‍රන්ස්පෝට් ඒවත් සේරම ඔගොල්ලෝ හොයා ගන්න ඕනේ. එතකොට ඒවට ලංකාවේ මුදල් වියදම් කරන්න ඕනේ. ඒක බොහොම අමාරු වැඩක්. ඊට පස්සේ එහෙම ඇවිල්ලා MSc එකක් කරන්න මෙහි ආවට පස්සේ ඕගොල්ලන්ට සතියකට පැය 20ක් හම්බ වෙනවා. ඒ පැය 20 මොනවා හරි ජොබ් එකක් කරන්න ඕනේ. එතකොට ඒ ජොබ් එකක් කරන්න නම් ඒ පාර්ට් ටයිම් ජොබ් එකක් හොයා ගන්න ඕනේ. එතකොට ওই වගේ ගැටලු ගොඩක් තියෙනවා. පාටයිම් ජොබ් එකක් හොයාගන්න අමාරු හේතුව තමයි දැන් ඔය ලංකාව ෆෝකස් කරගෙන අපි ලංකාවේ කට්ටිය ඇඩ්වර්ටයිස් කරනවා වගේම ඉන්දියාව පිලිපීනය වගේ නේපාලය වගේ රටවලුත් මැලේසියාව ඔය වගේ රටවලුත් ඔය විදිහටම මාකටින් කරන ඇඩ්වර්ටයිස් කරනවා MSc එකට මෙහෙ එන්න පදිංචි වෙන්න හොඳම රට කියලා. ඒකට හේතු කීපයක් තියෙනවා. එකක් තමයි සමහර ආයතන මේක බිස්නස් එකක් වගේ කරනවා. මොකද හේතුව ඒකට හේතුව තමයි දැන් එඩියුකේෂන් එකකට අපි ළමයි MSc එකට ගෙන්නුවොත් ඒකට යම්කිසි කමිෂන් එකක් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. ඒ වගේ දේවල් වෙන්න පුළුවන් මොන හරි අපි බිස්නස් එකක් කරන්නේ පාඩු ලබන්න නෙමේ බිස්නස් එකකට කාලේ වැය කරන්නේ යම් බලාපොරොත්තුවක් ඇතුවනේ ඒක සාමාන්‍ය සිද්ධියක්නේ ඒක සාමාන්‍ය දෙයක් ඒකට අපිට දොස් කියන්න ඒකට මුකුත් කරන්න බෑ ඒක ඒගොල්ලන්ගේ කර්තව්‍යය. නමුත් දැන් ප්‍රශ්න වෙලා තියෙන්නේ අපි මෙහාට ඉගෙන ගන්න එනකොට අපි අපේ තමයි තියෙන වගකීම හොඳ රිසර්ච් එකක් හොයලා අපිට ගිහිල්ලා අමාරුවට එන්න වෙයිද අපිට මේක ෆීසිබල්ද එතකොට ඊගාව එක තමයි අපි ආයෝජනය කරන මුදලට සරිලන ලාභයක් අපිට ලබා ගන්න පුළුවන්ද එතකොට ඒක වර්ඩ් කියන එක ගැන හොඳට හිතලා බලන්න ඕනේ. මොකද මෙහි ගොඩක් වෙලාවට මටම දැම් මේ වෙනකොට ජොබ් ඇපලිකේෂන් ලංකාවෙන් උනත් වෙලා තියෙනවා අනේ මෙයාට ජොබ් එකක් වෙලා දෙන්න පුළුවන්ද කියලා. නමුත් අපිටත් බැහැ අපිටත් කරන්න පුළුවන් හරිය ඉතාම සීමිතයි කරන්න බැරි තරම්. එතකොට තව දැන් මෙහි ඇවිල්ලා සමහරලාට පවුල් පිටින් ඇවිල්ලා ෆැමිලි එකම ඇවිල්ලා ඉවරලා සර්වයිව් වෙන්න බැරුව බොහොම දුක් විඳිනවා. දැන් මම ඇත්තටම මෙතනින් කියන්න අදහස් කරන්නේ එන්න සුදුසු ගෲප් එක කවුද කියලා. ඇත්තරම දැන් මම උදාහරණයක් හැටියට කියන්නම්කෝ ලංකාවේ හොඳ තත්ත්වයක් තියෙනවා නම් හොඳ රැකියාවක් තියෙනවා නම් එතකොට හොඳ සමාජ පසුබිමක් තියෙනවා නම් ගෙයක් ඉන්න තියෙනවා නම් වාහනයක් තියෙනවා නම් හොඳ ආදායමක් ලබනවා නම් එතකොට ඒ ලබන කට්ටිය ෆැමිලි එක වැඩි නම් හිතන්නකෝ ෆැමිලි එකක් වයිෆ් ඇන්ඩ් හස්බන්ඩ් ඇන්ඩ් ළමයි 3 දෙනෙක් ළමයි දෙන්නෙක් ඉන්නවයි කියලා හිතන්නකෝ. එහෙම ෆැමිලි එකක් ඒගොල්ලන්ගේ ඒජ් එක බැලුවොත් ඒජ් එක අවුරුදු 45ට වඩා වැඩි නම් අවුරුදු 40ට වඩා වැඩි නම් MSc එකක් කරලා නවසීලන්තේ රෙසිඩන්ස් බලාගෙන එන එක මම නම් හිතන්නේ ඒ තරම් තේරුමක් නැහැ. ඒකත් වෙන්නේ මෙහෙමයි. දැන් හිතන්නකෝ මං හොඳ උදාහරණයක් කියන්නම්. මට මේ නවසීලන්තයේදී හමු වුණා සිංහල අපේ රටේ කෙනෙක්. ඒගොල්ලෝ මම නම් කියන්නේ ඒගොල්ලෝ ලංකාවේ හොඳ තනතුරු කරපු කට්ටිය. ඒ කියන්නේ බැංක් එකක එක්සිකියුටිව් ලෙවල් එකේ. ඒ කියන්නේ ඇත්තටම ඒරියා මැනේජර් කෙනෙක් වගේ. ඒ ලෙවල් එකේ වැඩ කරපු දෙන්නම එයාගේ වයිෆ් ඇන්ඩ් හස්බන්ඩ්. එතකොට හස්බන්ඩ් වයිෆ් තමයි මම හිතන්නේ ඩිපියුටි මැනේජර් වගේ. හස්බන්ඩ් හොඳ බිස්නස් එකක් ලංකාවේ කරපු එක්කෙනෙක්. එයාට ළමයි 3 දෙනෙක් ඉන්නවා. මේගොල්ලෝ ඒ රැකියාවෙන් අයින් වෙලා එතකොට වයිෆුත් ඒ රැකියාවෙන් ඉවත් වෙලා තියෙන දේපල විකුණලා තමන්ගේ වාහනය විකුණලා ඒජන්සි එකක් හරහා නවසීලන්තයට ආවා. නවසීලන්තයට ඇවිල්ලා ආවේ එතකොට වයිෆ් තමයි MSc එක කරන්න ආවේ ස්ටේට් යුනිවර්සිටි එකක් නෙමෙයි පොලිටෙක්නික් එකක්. තකොට මම ආයතනය මම කියන්න හැ මම ඕගලන්ට මොකද පික්ෂ එකක් ගන්න ඕගලන්ට අදහසක් ගන්න තමයි මම මේක කියන්නේ.
මෙහ ඇවිල්ලා ඊට පස්සේ ජොබ් එකක් හොයාගන්න බැරුව දැන් එතකොට වයිෆ්ට එයා MSc එක කරන නිසා යාට ලවුනේ ලව් පෑ 20යි සතියකට. එතකොට ළමයි නම් ඉස්කෝලට දාගෙන තියෙනවා. ඇවිල්ලා එතකොට හස්බන්ඩ් ෆුල් ටයිම් වර්ක් වීසා එක ඕපන් වර්ක් වීසා එකක් එයාට හම්බුණා. නමුත් එයා හෙව්ව එයාට රැකියාවල් හම්බුන්නේ නැහැ. නමුත් එයාට සුළු රැකියාවක් එයාට මෙහෙදි හම්බුණා. පස්සේ මම හිතන්නේ මාස 7ක් 8ක් විතර ගියාට පස්සේ අර ලංකාවේ සල්ලි සේරම අරන් ආපු සල්ලි වියදම් කරලා මොකද ඒගොල්ලන්ට ලොකු ස්ට්‍රෙස් එකක් ආවා. මොකද ඒගොල්ලෝ ගෙනාපු ඒජන්සි එක අන්තිමට ජොබ් එකක් එයාට රැකියාවක් හොයලා දුන්නේ නැහැ. මොකද ඇත්තටම ඒගොල්ලන්ගේ පාර්ට් එක ඉවරයි. මොකද ඒගොල්ලෝ උතන ඇඩ්වර්ටයිස් කරන්නේ නව ශ්‍රීලන්තේ ලස්සනයි හොඳම රට MSc එකක් කරන්න එන්න. එතකොට මෙහෙ සෙටල් වෙන්න පුළුවන් කියන එකනේ ඒගොල්ලෝ ගේන්නේ. එතකොට ඒගොල්ලන්ගේ වපසරියෙන් එළිය තමයි. ඒගොල්ලන්ට ආදාළ නැහැ. මෙහාට ඇවිල්ලා ඕගොල්ලන්ට ජොබ් එකක් හොයලා දෙන්න ඒවා ස්ථාපිත කරන්න ඒගොල්ලන්ට ඒවා ආදාළ නැහැ. ඒගොල්ලන්ට තියෙන්නේ ඕගොල්ලන්ට උදව් කරලා ඉවරලා MSc එකට ගෙනත් දෙන්න විතරයි. මේ රටට ආවට පස්සේ ඉතුරු ටික ඕගොල්ලන්ගේ වගකීම. ඉතින් මෙයා සල්ලි වියදම් කරලා එයාට ස්ට්‍රෙස් හැදිලා බ්ලඩ් ප්‍රෙෂර් හැදිලා ඉතින් බොහොම අමාරුවෙන් එයා ජොබ් එකක් හොයාගත්තා. ජොබ් එකක් හොයාගෙන පොඩි ජොබ් එකක්. නමුත් ඒක සර්වයිවල් ජොබ් එකක්. දැන් එතකොට ඒගොල්ලෝ දැන් ඒක කරගෙන බොහොම අමාරුවෙන් ඒගොල්ලෝ ගෙවල් කුලිය ගෙවාගෙන කොහොම හරි ඒගොල්ලෝ ජීවිතේ ගැට ගහගෙන යනවා. ඉතින් ඒක ලොකු ස්ට්‍රෙස් එකක්. දැන් ඒගොල්ලන්ට ඉතින් දැන් ප්‍රශ්න කීපයක් පැනනගිනවනේ ලංකාවේ හිටපු සමාජ තත්ත්වය. එතකොට මෙහි ඇවිල්ලා පුංචි ජොබ්බයක් කරනකොට ඇතිවෙන ඕගොල්ලෝ දන්නවනේ මානසික පසුබෑම. එතකොට මානසික පීඩනය. දැන් හැමෝම මේකට ඔරොත්තු දෙන්නේ නැහනේ. එතකොට මේගොල්ලෝ ෆැමිලි එකක්නේ. එතකොට එහෙම ලොකු ප්‍රශ්න එකකින් දැන් යනවා. තාම ඒගොල්ලන්ට එතකොට තාම ඒගොල්ලන්ට ස්ථීරව මෙහි රෙසිඩන්ස් ගන්න පුළුවන්ද කියන එක ගැටලුවක් තියෙනවා. ඊගාව එක තමයි මෙහි ගවර්න්මන්ට් එක වසරින් වසර වෙනස් කරනවා. මොකද හොඳම එක්සාම්පල් එක තමයි දැන් මගේ තවත් ලංකාවේ කට්ටියක් හොටෙල් ශේෂත්‍රයේ රැකියාවට ආවා. හැබැයි යා ඩුබායි ඉඳලා ආවේ. ඒගොල්ලන්ට ඒ වෙනකොට ගවර්න්මන්ට් එක කිව්වේ ඒගොල්ලන්ට රෙසිඩන්ස් පාත් එකට ඕකේ කියලා රෙසිඩන්ස් පාත් එක ගන්න පුළුවන් කියලා. හැබැයි ගිය අවුරුද්දේ රූල්ස් වෙනස් කරා. වෙනස් කරාම අන්තිමට ඒගොල්ලන්ට දාලා යන්න උනා. හැබැයි වාසනාවට ඒ පුද්ගලයා නැවත ඒ ඩුබායි වලටම ඒ හොටෙල් එකටම ගියා. මොකද තීරුමක් නැති නිසා. ඉතින් මේ දැන් ඔය මම ඔය එක්සාම්පල් එක ගෙන ආපු තැනත් දැන් තාම ඒගොලන්ට රෙසිඩන්ස් හදාගන්න තාම 100ක් විශ්වාස නැහැ. මොකද හේතුව වයිෆ්ට සිද්ධ වෙනවා මේ අලුත් අප්ඩේට්ස් අනුව එයා MSc කරපු ශේෂ්ත්‍රය තුල තමයි රැකියාව හොයාගන්න ඕනේ. එහෙම රැකියාව හොයාගත්තොත් තමයි යාට රෙසිඩන්ස් ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ඒකත් ඉතින් චේන්ජ් වෙනකම් බලන් ඉන්න ඕනේ. ඉතින් ඔය සේරම ස්ට්‍රෙස් එකක්නේ. වසේරම හැබැයි දැන් ඒකත් ප්‍රශ්න වෙලා තියෙන්නේ ඒගොල්ලන්ගේ වයස රේන්ජ් එකත් එක්ක. මොකද මේගොල්ලන්ට වයස අවුරුදු මං හිතන්නේ 45ක වගේ 40ට උඩ දෙන්නම 40ට උඩ. ඉතින් ওই වගේ තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අර මෙතනට වැටුණාට පස්සේ ඉතින් වැටිච්ච වලෙන්ම තමයි ගොඩ එන්න ඕනේ. ඉතින් ඒක නිසා රට එනවා නම් ඕගොල්ලෝ ගොඩාක් දේවල් ගොඩාක් ෆැක්ටර්ස් ඒ කියන්නේ ගොඩාක් සාධක මත තමයි ඒක රඳා පවතින්නේ. ඕගොල්ලන්ගේ ලංකාවේ දැන් උදාහරණයක් හැටියට දැන් මම කිව්ව කට්ටිය 0 වෙනකම්ම ලංකාවේ තියෙන දේපල ටික විකුණලා දාලා. මොකද දැන් 0. දැන් ලංකාවට එන්න බෑ. ඒගොල්ලන්ට ලංකාවට ඇවිල්ලා ඒගොල්ලන්ට ඉන්න තැනක් නෑ. ගියක් නෑ. ආයේ ලංකාවේ ගොඩ නැගෙන්න ඕන. ආයේ ලංකාවේ හිටපු බෑන්ක් එකට ආපහු යන්න බෑ. මොකද රිසයින් වෙලා ආපු නිසා. එතකොට දැන් ඕගොල්ලන්ට හිතා ගන්නකො. හැබැයි මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. හැබැයි සල්ලි වියදම් කරන්න පුළුවන් නම් ඒජ් රේන්ජ් එක 20ත් 30ත් අතර ළමයෙක් ඩිග්‍රී එක කරලා අඩු ගානේ අවුරුදු 25කදී වුණත් කමක් නැහැ. MSc එකට මෙහි ආවට ගැටලුවක් නැහැ. හැබැයි ඉතින් ඒ දෙමව්පියෝනේ සල්ලි වියදම් කරන්න ඕනේ. තමන් සල්ලි වියදම් කරගෙන. හරි මොකද එයාට ඒජ් එකක් තියෙනවා. එයාට ඇවිල්ලා අර අපි කියන්නේ සාමාන්‍ය විවහාර භාෂාවේ කියනවා නම් කට්ටක් කෑවට කමක් නැහැ. මොකද එයාට කට්ටක් කාලා මොනවා හරි සර්වයිවල් ජොබ් එකක් කරලා මොනවා හරි දෙයක් කරලා අවුරුදු 10ක් විතර යනකොට එයාට ජොබ් එකක් හොයාගන්න බැරි නෑ. මොකද ටයිම් ටු ටයිම් මොකද එයාට ඒජ් එක තියෙනවනේ. එතකොට අපි හිතන්නකෝ එයාට අවුරුදු 25 දී නව ශ්‍රීලන්තයට වෙලා අවුරුදු 35 40 වෙනකොට එයාට එයාගේ අනාගතය හදාගන්න පුළුවන්. හැබැයි එතනදිත් අපි කියමු ඒ වයස කාණ්ඩේ දරුවෙක් MSc එකක් කරන්න මෙහෙමනවයි කියලා. හැබැයි ඉතින් දෙමව්පියන්ගේ තියෙන දේපල විකුණලා ඊට පස්සේ එහෙම කරලා වැඩක් නැහැ. එහෙම කරලා මෙතනට ඇවිල්ලා කිසිම තේරුමක් නැහැ. මොකද හේතුව එතකොට එක පැත්තකින් ලොස්නේ. දෙමව්පියන්ටත් හොඳට සල්ලි තියෙනවා නම් ඒක ඒ වියදම් කරන ප්‍රමාණය දෙමව්පියන්ට ප්‍රශ්නයක් නැත්තම් ඒක ඕකේ. ඒ වගේම අර මම ඉස්සල්ලා කිව්ව එකත් වයස කාණ්ඩේ අවුරුදු 40ත් 40 ඉක්මවා ගිය ෆැමිලි එකක්
එක්ක එනවනම් ලංකාවේ දේපල සීරෝ වෙනකම්ම විනාශ කරලා දාලා මෙහෙ එන්න එපා. හැබැයි ලංකාවේ කොටසක් වැය කරලා කොටසක් ලංකාවේ තියාගෙන නැවත සක්සස්ෆුල් නැති වුණොත් ආයි ලංකාවට ගිහිල්ලා ඉන්න පුළුවන් විදිහට ඒ වගේ සැකසුමක් හදලා මෙහෙ ආවට ගැටලුවක් නැහැ. ඉතින් ඒකයි මොකද ගොඩක් වෙලාවට මම කියන්නේ අර පැනික් මයිග්‍රේෂන්ස් එහෙම කරන්න යන්න එපා. මොකද එහෙම කරලා අමාරු වැටෙන්න යන්න එපා. ඒක තේරුමක් නෑ. මොකද අපි ගොඩක් වෙලාවට අපි දන්නවා දැන් මම මේක මේ ටික කිව්වා මම සමහරලාට ඔය කොමෙන්ට්ස් දාලා තියෙනවා ඔය ඇඩ්වර්ටයිස්මන්ට් වලදී. ඉතින් සමහරු බැනලා තියෙනවා මේ මොකද අපි කුහකයි එතකොට අපි එන්න එපා කියනවා ඕගොල්ලන්ට විතර දෙන්න පුළුවන්. නැහැ අපිට විතරක් නෙමෙයි එන්න පුළුවන්. ලෝකේ ඉන්න ඕනම කෙනෙකුට අයිතියක් තියෙනවා ලෝකේ ඕනම රටක යන්න. ඒක අපිට ඒවා මේවා තහනම් කරන්න තහංචි දාන්න එන්න එපා කියන්න අපිට කිසිත්ම අයිතියක් නැහැ. කිසිසේත්ම අපි කියන්නේ අපේ රටේ එක්කෙනෙක් ඇවිල්ලා මොකද අපි කියන්නේ මේ අපි දන්නවා ලංකාවේ මිනිස්සු ඇඳ ගන්නත් හරිම දක්ෂයි අන්දන්නත් හරිම දක්ෂයි. අපි දැන් තියෙන දේශපාලන පසුබිම උනත් දැන් ලංකාවේ සමාජීය පසුබිම අපි දැක්කත් දැන් අපිට හොඳට පේනවා ලංකාවේ මිනිස්සු හොඳට ඇඳ ගන්නවා. රෙද්ද මහලා උස්සන එක විතරයි තියෙන්නේ ඒවා හැඩ කපලා සේරම කරලා මහ ගන්නවා. ඉතින් ඒ වගේ තමයි මතක තියාගන්න ඕනම බිස්නස් මාර්කටින් ස්ට්‍රැටජි එකක් ගත්තොත් මල මිනිහකට පණ දෙන්න පුළුවන් මාර්කටින් වලදී. ඉතින් ඒකට අපිට දොස් කියන්න බෑ. ඒක ඒ ටෙක්නොලොජි එක ඒ ටෙක්නික්ස් ඒකට අපිට මුකුත් කියන්න බෑ. හැබැයි ප්‍රශ්න තියෙන්නේ අපි ගනුම්කරු හැට අපි කස්ටමර්ස්ලා හැටියට අපි ක්ලයන්ට්ස්ලා හැටියට අපි දැනගන්න ඕනේ අපි වියදම් කරන මුදලට අපිට ලාභයක් ගන්න පුළුවන්ද අපිට ඒ සඳහා අපි උදාහරණයකට අපි හිටපු තත්ත්වෙන් මෙතනට ගිහලා පල්ලෙහාට වැටෙනවද එහෙම නැත්නම් ඒක අපි තෝරගන්න ඕනේ ඊගාවට මම ඇත්තටම මේකට කමෙන්ට් කරන්න බැනලා දාන්න හොඳ කියලා හරි ඕන විදිහකට ඔයගොල්ලෝ දාන්න හැබැයි ඔයගොල්ලන්ට ඕන ගැටලු වලට මම කැමති මේක සබස්ක්‍රයිබ් කරන්න සහ කමෙන්ට් කරන්න ප්‍රශ්න අහන්න ඔයගොල්ලන්ට නවසීලන්තය ගැන මම සත්‍ය තොරතුරු ඒ කියන්නේ ඇත්ත මොකක්ද කියන එක මම කතා කරන්නම් මොකද ඇත්ත තිත්තයි ඉතින් ඕගොල්ලෝ තීරණය කරන්න නවසීලන්තයට එනවද ඕනම රටකට මොකද මේක අලුත් එන්වයරන්මන්ට් එකක් අලුත් පරිසරයක් මෙතනට ගියලා අතෑරියට පස්සේ ලංකාවේ තියෙන තත්ත්වය අපිට ගන්න බෑ දැන් මට වුණත් මගේ නම් වයස සීමාව ගොඩක් මන් දැන් වයස අවුරුදු 60 වගේ ඉන්නේ ඒකින්ද මට ගැටලුවක් නැහැ මොකද මම ලංකාවට සේවය කරලා තමයි මම මෙහාට ආවේ ඉතින් ඒකින්ද මට ගැටලුවක් නැහැ නමුත් අර ලංකාවේ හොඳ තත්ත්වයක් හොඳ සමාජීය පසුබිමක් තියෙනවා නම් ඒ තත්ත්වය සහ සමාජීය පසුබිම මෙහි බලාපොරොත්තු වෙන්න බෑ මෙහි බිඳුවේ ඉඳලා පටන් ගන්න වෙන්නේ ඒකයි ලංකාවේ වෛද්‍යවරයෙක් වුණත් ඉංජිනේරුවෙක් වුණත් කවුරු වුණත් මෙතනට ආවට පස්සේ ඒ ලංකාවේ තියෙන තත්ත්වය ලබා ගන්න බෑ. ඉතින් ඒකින්ද අර මෙතනින් මම වැඩියෙන්ම කියන්නේ මානසික පීඩනය, ડિප්‍රෙෂන් ඒ වගේ ඒවා එතකොට ලෝන්ලිනස් ඔය වගේ ඒවා. මොකද අපි දන්නවා ලංකාවේ හොඳ තත්ත්වයක හිටපු එක්කෙනෙක් ඇවිල්ලා බින්දුවට ඇවිල්ලා මෙහි Uber ගහන්න උනොත් Uber වැඩ කරන්න උනොත් මොකද ගොඩාක් කට්ටිය Uber Eats ඩිලිවර් කරනවා. මේ ආපු හැටිය කරන ගොඩක්ම පළවෙනි එක තමයි Uber Eats කරනවා. එතකොට Uber Eats වගේ දේවල් කරනවා. ඉතින් ඒවේ ඇත්තටම මේ වගේ තත්ත්වයේ ඉඳලා මෙතනට එනකොට බිඳුවටම වැටෙනවා. ඉතින් ඒවට ඔරොත්තු දෙන්න ඕනේ. ඊගාව එක එතරයි ප්‍රශ්නේ. ඉතින් ওই වගේ ගොඩාක් දේවල් තියෙනවා ඕගොල්ලන්ට එන්න ඉස්සල්ලා හිතන්න බලන්න. ආවට පස්සේ ආයේ රිවර්ස් නැහැ. ඒ කියන්නේ ආයේ පිටිපැස්සට යන්න බෑ. මෙතනම ඉඳලා මෙතනම ඉතින් ගොඩ එන්න තමයි තියෙන්නේ. මොකද දැන් සමහරු කියනවා මේ ගිය කට්ටිය මෙහෙ ඉන්න බැරි නම් දැන් මම මේක මේ විදිහට කියනකොට සමහරට මට කට්ටිය කියයි. අයියෝ ඔය තරම් දුක් විඳගෙන නවසීලන්තේ ඉන්න ආයේ ලංකාවට එන්නකෝ කියලා. එහෙම කියයි. එතකොට මොකද මේ ආවට පස්සේ ආයේ අපි ඉතින් ලංකාවේ තියෙන දේවල් නැති කරගෙන කෙලින්ම මෙහෙ આવුත් ආයේ ඉතින් රිවර්ස් වෙන්න හරිම අමාරුයි මයිග්‍රේෂන්ස් කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. ඉතින් මේ මම කියන එක ඕගොල්ලන්ට වර්ත් නම් ඕගොල්ලන්ට වැදගත් කියලා හිතෙනවනම් ගැටලුවක් නැහැ. ඒකින්ද ඕගොල්ලන්ගේ කොමෙන්ට්ස් වලින් තමයි මම එක තීරණය කරන්නේ. මම ඕගොල්ලෝ දෙන කොමෙන්ට්ස් අනුව මම ඉදිරියේදී වීඩියෝ ටිකක් මේ නවසීලන්තය ගැන අප්ලෝඩ් කරන්න. එතකොට ඕගොල්ලන්ට හැබැයි මම ඒවා ඕගොල්ලන්ට ඕන විදිහට කස්ටමයිස් කරන්න. ඕගොල්ලෝ අහන ප්‍රශ්න වල අනුව ප්‍රශ්න වලට අනුව මම කස්ටමයිස් කරලා වීඩියෝ ටිකක් දාන්නම්. එතකොට ඕගොල්ලන්ට හොඳ අවබෝධයක් මේ ගැන ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ මම තව ඕනනම් කියන්නම් කොහොමද ඉමිග්‍රේෂන් වෙබ්සයිට් එක හරහා එතකොට
ඒ හරහා ඔගොල්ලෝ ඇප්ලයි කරන්න කියලා. ඉතින් හොඳම ක්‍රමේ තමයි ඔගොලන්ට රෙසිඩන්ස් හදාගෙනම එන්න පුළුවන්නම් මෙහ ගොඩක් හොඳයි මොකද ගවන්මන්ට එකෙන් හරි ඔගොලන්ට උපකාර ලැබෙනවා එහෙම ආවුත් එහෙම නැතු ඕගොල්ලු ඇවිල්ලා වර්ක් වීසාරගෙන ඇවිල්ල වෙරලා ඊට පස්සේ ඕගොලන්ට රෙසිඩන්ස් පාත්තයක මත ස්ටඩන්ට් වීස ඇවිල්ල එහෙම කරන්න ගියොත් ඕගොලන්ට ගවන්මන්ට එකෙන් ඕගොලන්ට හම්බු වෙන්න කිසිම දෙයක් ඕගොල්ලන්ගේම සල්ලි වේදන් කරගන්න ඕනේ ඕගොල්ලො දේවල් කරලා වෙරලා ඊට පස්සේ පාත්ත එක හදාගන්න ඕනේ ඉතින් ඒක හරි අමාරු වැඩක් ඉතින් හැබැයි තව දෙයක් කියන්න ඕනේ නවසීලන්තේ රට ලස්සනයි හැමදේම හොඳයි කොල්ටි of ලයි් වැඩි හැබැයිතිං ඔගුලු හිතන්න එපා ප්‍රශ්න නෑ කියලා නවසීලන්තයට ලාක්ෂණික වෙච්ච ප්‍රශ්න ටිකක් මෙහි තියෙනවා ප්‍රශ්න නැති රටවල් ලෝක කොහෙවත් නෑ හැමරටකටම තමන්ට ඒක ඉතින් දැනෙන්නේ ඔතන දන්න මේ මෙතැන්ට ඇවිල්ල මේ සමාජයත් එක්ක මේ රටේ මර්චුනාට පස්සේ තමයි මේ රටේ තියෙන ප්‍රශ්න ඔගොලන්ට දැනෙන්න ගන්නේ ඉතින් අර ඔගොලු හිතන්න එපාර අපි දැන් ඔය YouTube එක හරහා මෙහේ දාන ඔය ට්‍රවල් වීඩියෝ බ්ලොක්ස් එහමතන් ඒ වැෑදාන වීඩියෝල දැකලා ලස්සන දැකලා නිකන් එහෙම වව් එකක් ඔගොල්ලු හිතාගන්න එපා මොකදේ වව එක මෙහවිල ටික දවසක් ඇවිල මර්ජනකොට ඕක නැතිවෙන ඒකට මොනව කරන්නත් අපේ මානසික මට්ටම සාර්ථික මට්ටම සේරම හොඳ මට්ටමේ තියෙන්න එපේ ඉස්සල එන්ජෝයි කරන්න ඉතින් එතකොට ඉතින් එක ලේසි පහසු දෙයක් නෙමේ හොඳයි ම වැඩි දුරට මේ වීඩිය එක ගෙනියන්න බලාපොරත්තුවක් නෑ ඕක තමයි මගේ ඉන්ට්‍රඩක්ෂන් එක මගේ පැහැදිලි කිරීම මූලිකව දැම්මන් කිව්ව මේක ඇයිම මේ වීඩිය එක කරේ කියලා ඉතින් ම බිස්නස් කරනයට මං කිසි විරුද්ධත්යක් නෑ මොක ෝගලන්ගේ බිස්නස් ෝගල ප්‍රවර්ධනය කරගන්න ඕගොල්ලෝ ඒව කරගන්න හැබැයිඉතිං ඒ වගේ වීඩියෝවලින් එතකොට ඒ වගේ දේවල් ප්‍රමෝට් කරගන්න හැබැයි මම කියන්නේ එන අයට එන කලයින්ස්ලට එන ස්ටඩන්ලට ඕගොල්ලු හිතල බලන්න ඕගොල්ලන්ගේ කොහොමද ඕගලන්ට මේක පුළුවන්ද දරාගන්න එතකොට ඕගලන්ට මේ ඔගොල ආයෝජනය කරන මුදලත් එක්ක පිසිබල්ද එතකොට ඒටික ඕගොල්ලෝ හොඳර හිතාගන්න හැබැයි තව එකක් මට කියන්න ඕනේ ස්කොලශිප් සරගෙන එන්න පුළුවන්න එක ගොඩක් හොඳයි හිත හොඳට හිතන්නක දැම්ම ඒකට යස්කේස එකක් මම කියන්නම් යම් ස්ටඩන් ගෙනෙක් තමන්ගේ ඩිග්‍රියක ලංකාවේ ෆස් ලාස් හොන එකක් අරගෙන ඊට පස්සේ මොනහරි රිසර්ච් පැත්තට මොනහරි ලියලා අදාල යනිසිට සොට ඕගලන්ට පුළන් උදාහරනකට යනිසිට ොක්ලන්ඩ ොලට ඕගලන්ට ඇප්ලයි කරන්න පුළුවන් PhD වලට වගේ මත MSc ස්කොලශිප්ස් තියන PhD ස්කොලශිප්ස් තියන සුපෝයිසස්ලට ලියලා තොට ඕගලන්ගේ හොඳ රිසර්ච් පේප එකක් හොඳර ලියලා තකොට ඒ වගේ ආවොත් ඕගලන්ට ස්කොලශිප්කට සල්ලි ගෙවන මුදල් ගෙවන ඉට පස යනිසිටගේ ඕගලන්ට සමට ජොබ් එකක් ලැබෙන්න්නත් පුළුව ඉතින් ඒක ගොඩක් හොඳයි ඉතින් ඒ වගේ සේෆ් ඉතිං නැතු ඕගොලන්ට එන්නම් වාලේ අර විදිහට වෙන ආවොත් ඕගොලන්ට ඉතිං ඒවයිතින් හිතර බලන්න ඕනේ ගොඩක් ඔය සාධකටික ඕගොල්ලු හිතන්න කන්සිඩ කරන්න හොඳයි එන මං ගිහිල්ලන්න නැවත වීඩියෝහකින් හමුයමු තැංකෝ